පොළොන්නරුවේ ඕගොල්ලෝ කියන්න අපිට කරන්න පන්ති කරන්න තියෙන තැනක් දැන් ওই පොළොන්නරුවේ සද්දපත් වැඩි කතාවක් ආවා. මතකම් පොඩි ප්‍රශ්නකුත් ආවා. පොළොන්නරුවේ කොහෙද දාන්නේ තැනක් තව? උඹලා එකක් හදලා දීපල්ලා මම දාන්නම්. නෑ අලිය ඇවිල්ලා නෙවෙයි සද්දපත් වැඩි කියලා මම. ඇයි අලිය ඇවිල්ලා දානවනේ? අර අනුරාධපුරයේද කොහෙද කොල්ලෙක් එක දවසක් ඇවිල්ලා මේ ගම්පහ හරිද? ඒ කියන්නේ මොකක් හරි ගම්පහ සෙමින එකක් තිබිලා ගල්ගමුවේ හරි ඔය කොහේ හරි. ඌ එදා කොහමද ඇවිල්ලා ඇවිල්ලා නිකන් කතා කරලා යන්නම ඇවිල්ලා දෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. අර මුල් අර බොක්කෙන් ඉන්න එකේ ඌ ඇවිල්ලා අර මේ කතා කරලා යන්න නිකන් ආවේ සෙමින එක දවසේ ඉඳන් උදේ ඉඳන් රැ යනකම් මොකක් හරි සෙමින එකකට ඇවිල්ලා ඌ කතා කරලා යන්න ආවෙම කියලා කතා කරලා ගියා. දැන් ඌ විස්තර කතා කරන ගමන් කියනවා මේ මොකක් හරි කතාවක් කියලා අලියෙ වෙන්නේ නැද්ද කියලා ඇහුවා මං ඉතින් ටිකක්. මොකද මේ පැත්තේ කවුරුද අපිට අහන්න දෙන්නේ අලි නේද? අපි දැන් මේ පැත්තේ අලි ඒක විතරයි අපි දන්නේ. මේ මොකද ඊට ඔය පුරා විද්‍යාත්මක ස්ථානයකට උගෙන් අහන්නයිද? ඔය දෙක තුනනේ තියෙන්නේ. මේ අලි ගැනව ඌගේ අලි ඉන්නවා ඉතින් එහෙම මේ මගේ පස්සේ නයි ඉතින් එහෙම අලි පන්නන්නේ නැහැ. ඌ කියනවා මේ කියලා ඌ කියනවා හැබැයි මේ මගේ යාළුවාගේ පස්සෙන් එහෙම පන්නලා ඌ අලිය ඌ මැරුවලු යාළුවා. හරිද? ඌ කියන කතාව කියන්නේ ඌට ගානක් නැත ඌ කියන්නේ. අලිය මගේ යාළුවා පස්සේ නම් දවසක් මේ පන්නලා එහෙම මරලා යාළුවා නෑ දැන් හරිද? ඒක මට අවුලක් නෑ. හැබැයි මගේ පස්සේ නම් එහෙම අලිය සාමාන්‍යයෙන් පන්නලා නෑ. මේ අපි දෙන්න ගියත් අරුව පස්සේ තමයි පන්නන්නේ. පස්සේ ටිකක් කතාව යද්දි මේ ඌ කියනවා ඌ නෑ මොකක් හරි කතාව මම කලින් සයි වල එහෙම කරගන්න බැරි උනේ අයියෝ. සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි. ඒවම නෑ මේ ඒ ටිකේ පොඩ්ඩක් ස්පෝර්ට්ස් එහෙම කරා මම සමස්ත ලංකා හැම දෙකනේ දුවලා. ඉතින් ඌගේ පස්සේ අලියෙයිද මම ඌ සමස්ත ලංකා දෙකනේ. යාළුවානේ ගහන්නේ ඌ. එහෙම එකක් නෑ. ඌ කියනවා නෑ මගේ පස්සෙන් නම් එහෙම ඇවිල්ලා නෑ යාළුවාට නම් මැරුවලු ඒක තමයි. උන් දෙන්න එකට ඉඳලා තියෙන්නේ. මම මෙහෙට දිවල අලියා මගේ පස්සේ ආවේ නෑ. මාර එක ඌට ගානක් නෑ ඌට ඒක තේරිලා නෑ මම හිතන තාම. ඒ ඌත් එක්ක හිටියොත් අනිත් එකට තමයි ලොයි ෂොට් එක හම්බෙන්නේ ඌ දුවනවා. එහෙම ඒක මොනවා කරගත්තත් දන්නේ නෑ ඌ ආයෙ නම් හම්බුන්නේ නෑ.